2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් පාලන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද දිනේ නිකුත් කර තිබේ. ඒ අනුව එම චක්‍රලේඛය පහත සඳහන් පරිදි වෙයි. 2025 අයවැය යෝජනා මගින් ප්‍රකාශිත පරිදි 2016 2/25 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 සහ ඊට අනුසංගිකව රාජ්‍ය සේවයේ තනතුරු සේවා ගණ සඳහා ක්‍රියාත්මක විධිවිධාන සහ වැටුප් පරිමාණ වෙනුවට එම තනතුරු සේවා ගණ සඳහා මෙම චක්‍රලේඛෙහි විධිවිධාන සහ උපලේඛන එකෙහි දැක්වෙන තනතුරු සේවා ගණ වලට අනුකූලව උපලේඛන දෙක යටතේ වන වැටුප් පරිමාණ 2025 1/1 දින සිට බලාත්මක කිරීමට සහ 2025 4/1 දින සිට කිසිදු හිඟ ගෙවීමකින් තොරව උපලේඛන තුනෙහි ඇති පරිදි එම වැටුප් පරිමාණ අනුව වැටුප් ගෙවීමට රජය තීරණය කර තිබේ.